දේශපාලනය කියලා හිතුවාම ගොඩාක් කට්ටිය හිතන්නේ ඒක පාර්ලිමේන්තුවට විතරක් සීමා වෙච්ච දෙයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. දේශපාලනය කියන්නේ බලය අතට ගන්න, තීරණය වෙනස් කරන්න, නැත්තම් බලපෑම් කරන්න මිනිසුන් අතර වෙන ක්‍රියාවලියක් තමයි. ඒක නිසා දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක තියන්නේ වැඩ කරන ආයතනවල, පාසල්වල, විශ්වවිද්‍යාලවල, ව්‍යාපාරවල, සමාජ මාධ්‍යවල, ඒ වගේම ක්‍රීඩා සමාජවල, ඒ වගේම තවත් එකක් තමයි අපේ පවුලවලත් තියෙනවා. කෙනෙක්ව ඉස්සරහට ගන්න තවත් කෙනෙක්ව පස්සට දානවා නම්, සුදුසුකම් වලට වඩා සම්බන්ධකම් වලට පළමු තැන දෙනවා නම්, සත්‍යයට වඩා වාසිය වෙනුවෙන් පැත්තක් ගන්නවා නම් ඒකත් එක අතකින් දේශපාලනයක් තමයි. සමහරු හිතන්නේ දේශපාලනය කියන්නේ ඡන්ද දවස්වල විතරයි කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. අපි ගන්න හැම තීරණයක්ම කෙනෙකුට කොහොමද සලකන්නේ කියන එක, මේ හැම දෙයක්ම දේශපාලනයයි. අපේ සමාජයේ හැඩගස්වලා තියෙන්නේ දේශපාලනය. දේශපාලන ගැන කතා කරනකොට අපි මුලින්ම බලන්න ඕනේ වෙන කෙනෙක් දිහා නෙවෙයි. අපි ගැන බලන්න ඕනේ. අපි සාධාරණද? අපි අවංකද? අපි අපේ වාසිය වෙනුවෙන්ද කෙනෙකුට සපෝට් දෙන්න? අපි සුදුසු කෙනාටද අවස්ථාව දෙන්න? දේශපාලන පටන් ගන්නේ ඔයාලගෙන් කියලා අමතක කරන්න එපා. රටක් වෙනස් වෙන්නේ පාර්ලිමේන්තුවක් වෙනස් වුණාම විතරක් නෙවෙයි, මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. අපි නිවැරදි දේ තෝරනකොට, අනිත් අයට ගෞරවයෙන් සලකනකොට, හරි තීරණ ගන්නකොට, වගකීමෙන් වැඩ කරනකොට එදාට සමාජයත් වෙනස් වෙනවා. ඒ නිසා දේශපාලනය ගැන විවේචනය කරන්න කලින් අපේ දෛනික ජීවිතයේ අපි ගන්න තීරණ ගැන පොඩ්ඩක් හිතමු. අද යහපත් සමාජයක් ගොඩනගන්නේ යහපත් මිනිසුන්ගෙන්. දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. අපි සාධාරණ හෝ අසාධාරණ විදියට ගන්න හැම තීරණයක්ම දේශපාලනයකින් බලපානවා කියන එක අමතක කරන්න එපා. රට වෙනස් කරන්න කලින් අපේ සිතුවිලි සහ ක්‍රියාවන් අපි වෙනස් කරගමු. සැබෑ වෙනස ආරම්භ වෙන්නේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි, අපේ හදවතින්.